Hello guys, I'm Lashdev. ඉතින් අපි මේ කලින් වීඩියෝ එකේ බැලුවා මේ DJ Telo කියන drone එක කොහොමද අපි mobile app එකට control කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේ බලන්නේ මේක කොහොමද program කරලා program එකට අනුව වැඩ කරන්න කියලා. ඉතින් මේක program කරන්න ඒ කට්ටිය දීලා දෙනවා DJ Telo SDK කියලා එකක්. ඒකෙන් පුළුවන් අපිට Wi-Fi through අපේ computer device එකත් එක්ක connect වෙලා ඒ කට්ටිය pre-define කරලා තියෙන commands පාවිච්චි කරලා මේක control කරන්න. ඉතින් අපිට මේ commands බලා ගන්න පුළුවන්. ඒ කට්ටිය user guide එකක් දීලා තියෙනවා SDK එකත් එක්ක. ඒ user guide එකේ තියෙන commands බලලා ඒ commands වලට අනුව මේක control කරගන්න පුළුවන්. මෙතෙන්දී අපි කෙලින්ම DJ Telo SDK එක පාවිච්චි කරන්නේ Python එක. ඒකේ Python වල library එකක් තියෙනවා DJ Telo Py කියලා. ඒ library එක පාවිච්චි කරලා තමයි අපි මේක control කරන්නේ. ඉතින් ඒකට හේතුව තමයි අපිට එතකොට කෙලින්ම Python socket programming වගේ පාවිච්චි කරලා අපිට මේක connection එක establish කරගන්න, ඊට පස්සේ command send කරන්න, ඊට පස්සේ response receive කරගන්න, ඊට පස්සේ time outs තියෙන ඒවා, ඊට පස්සේ error handling මේවා කරන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ DJ Telo Py කියන Python library එක ඔක්කොම wrap කරලා ඒක හදලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒක පාවිච්චි කරලා පුළුවන් මේක control කරගන්න. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉතින් මුලින්ම අපි මේකට අපේ battery තියෙනවා. මෙතන තියෙන battery දාගෙන drone එක ready කරගමු. දාලා අපි දැනට මේක on කරන්න යන්නේ නැහැ. බලමු ගිහිල්ලා. ඉතින් අපි දැන් බලමු මේක කොහොමද ප්‍රෝග්‍රෑම් කරන්න කියලා. ඔක්කොටම කලින් අපි මේකේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාගමු. මේක ස්ක්‍රීන් තේරුවා වීඩියෝ රෙකෝඩින්. ඊට පස්සේ අපි මේකේ බ්‍රවුසර් එක ඕපන් කරගමු. මම ඔය කට්ටියට ගිහුවා මේකදී DJ Telo SDK එකක් පාවිච්චි කරනවා. ඉතින් අපිට ඒකේ කමාන්ඩ්ස් මොනවද කියලා බලා ගන්න අපිට පුළුවන්. Google එකේ search කරලා DJI Telo SDK කියලා ගහලා ඒකේ එන පළවෙනි result එකෙම තියෙනවා user guide එක. ඒ user guide එක include කරලා තියෙනවා introduction එක නම් ඒ කියන්නේ ඒකේ සම්පූර්ණම user guide එකක් තියෙනවා. ඒක Wi-Fi through drone එක connect කරගන්න එකේ ඉඳලම ඒ ports පාවිච්චි වෙන්නේ මොනවටද එහෙම කියලා හැමදේම තියෙනවා. මේ පල්ලෙහාට ගියන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා commands වලින් වෙන්නේ මොනවද කියලා take off, land, stream on, stream off. ඒ කියන්නේ video enable කරන්න, disable කරන්න ඒවට හැම දෙයකටම මේකේ පාවිච්චි කරන්න කොහොමද කියලා ඒකට include කරලා තියෙනවා. ඉතින් අපි මේක directly පාවිච්චි කරන්නේ නැහැ. අපි පාවිච්චි කරන්නේ DJ Telo Py කියන මේ Python library එක. DJ Telo Py කියලා Google එකේ search කරගත්තන් පස්සේ ඒකේ API reference එක බලා ගන්න පුළුවන්. ඒක තියෙනවා කොහොමද කියලා අපි ඒ කියන්නේ ඒකේ methods තියෙනවා අර DJ Telo Py SDK DJ Telo SDK එක wrap කරලා හදලා තියෙනවා. ඉතින් අපිට ඒක සරලව පාවිච්චි DJ Telo Py කියන එක සරලව පාවිච්චි කරලා පුළුවන් අපිට drone එක control කරගන්න. මේක තියෙනවා මෙතන එහා පැත්තේ තියෙනවා table of contents එකේ ඒක methods ටිකයි ඒකට පාවිච්චි කරන්න මොනවටද කියලා. ඉතින් ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ඉතින් ඊට පස්සේ අපි VS Code open කරගමු. code editor එක අපි ඔකට පේන්නේ මම මෙතන ෆයිල් එකක් හදනවා firstflight.py කියලා. ඊට පස්සේ අපි Python environment එක හදාගමු. ඊට පස්සේ අපි අපේ ඒ environment එක enable කරගමු. activate කරගමු. sorry. දැන් අපේ environment එක activate වෙලා තියෙන්නේ. ඉතින් මුලින්ම අපි DJ Telo Py install කරගමු. ඒකට මෙතන තියෙන අපේ documentation එක අපිට කියවලා ගන්න පුළුවන්. Telo Py install කරගන්න විදිහට pip install DJ Telo Py එහෙම pip install DJI Telo Py දැන් install වෙලා තියෙන්නේ DJ Telo Py එක. ඉතින් අපිට පුළුවන් Telo Py import Telo කියලා දීලා ඊට පස්සේ අපිට ඒකෙන් පුළුවන් object එක හදාගන්න.
ඊට පස්සේ අපිට පුළුවන් drone එක කනෙක්ට් කරන්න. මේක තියෙන ඔක්කොම කමාන්ඩ්ස් මේවා ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ගිහිල්ලා මේකට ගිහිල්ලා කොයන්නේ sorry ctr මෙතන තියෙන example directory on github ඒකට ගිහිල්ලා ඒකේ තියෙන examples මොනවද කරන්න පුළුවන් කියලා මේකේ OpenCV පාවිච්චි ඊට පස්සේ මෙහෙම තියෙනවා මේක simple.py කියන එකේ අපිට පුළුවන් මේක කරන්න ඊට පස්සේ telo.takeoff කියන එකෙන් තමයි drone එක take off වෙන්නේ ඊට පස්සේ telo.move forward 100ක් දාමු 100ක් කියන්නේ සෙන්ටිමීටර් 100ක් ඉස්සරහට එන්න කියලා තමයි තියෙන්නේ ඊට පස්සේ telo. rotate clockwise මෙතන තියෙනවා ඒක rotate clockwise අපි ඒක දාමු අංශක 90ක් ඊට පස්සේ telo.lan ඊට පස්සේ අපිට පුළුවන් මේකේ drone එක on කරලා තියෙන්නේ මේ විදිහට drone එක බිමින් තියලා අපිට පුළුවන් මේ program එක run කරන්න මෙහෙම එතකොට ඔය කට්ටියට පේනවා ඉතින් මම පෙන්නන්න දැන් අපේ program එකේ මෙහෙම තමයි තියෙන්නේ firstflight.py ඊට පස්සේ දැන් මෙතන enter ඔබනවා enter ඔබෙන් පස්සේ මෙතන තියෙනවා send command අපිට දෙයක් අමතක වුණා මෙතන කරන්න මොකද්ද මේ අපිට ports enable කරන්න අමතක වුණා එතකොට firewall එකෙන් block කරලා තියෙන්නේ ඉතින් අපි ports enable කරමු ඒක enable කරන්න අපිට ඕන ports මොනවද කියලා බලන්න ඕන මෙතන ගිහිල්ලා අපි මෙතන DA කට්ටිය උස ගයිඩ් එකේ තිබ්බා port 89 status කියලා hello sorry මෙතන ගහලා හරියන්නේ නැහැ terminal එකට ගිහිල්ලා w status sudo කියලා ගහන්න ඕනේ දැනට තියෙන මේ ports ටික විතරයි ඉතින් අපිට sudo කියලා ගහන්න වෙයි enable 8089 enable නේද then enable add role allow sorry enable නෑ allow හරි ඊට පස්සේ තව මොනවා කිව්වා 8890 දැම්මා ඊට පස්සේ වීඩියෝ ස්ට්‍රීම් කරන එක දැන් වැඩ කරන්න ඕන ප්‍රෝග්‍රෑම් එක බලමු ඒක ගලවලා ඊට පස්සේ මේකේ ලයිට් එක ඔෆ් කරමු ඉතින් ඔන්න දැන්
ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්න ඕන. මෙතන ගිහිල්ලා ria මෙතන දීලා දෙනවා Python script එක. did not receive මොනවා කරන්නත් Wi-Fi එකට drone එක connect කරන්න අමතක වුණා. ඉතින් අපි drone එක connect කරන්න හරි බලමු. මේක ගිහිල්ලා Wi-Fi වලට ගිහිල්ලා all network ඊට පස්සේ මේ තියෙනවා drone එක. දැන් drone එකට connect වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මේක run කරලා. තියෙන drone එක මේ තියෙන program එක දැන් ඉස්සරහට එන්න ඕන. ඉස්සරහට ආවේ නැහැ මොකක් කරේ උලක් තියෙන ප්‍රෝග්‍රෑම් එකේ. බලමු මොකද්ද කියලා. did not receive response after 7 minutes. මේක තියෙනවා did not receive response after 7 minutes කියලා. forward 100 unsuccessful. move forward. මෙතන බලමු. reference එකේ M අකුර move forward. ඒක හරියට දීලා දෙනවා නේ. telo move forward. ආයෙත් පාරක් රන් කරලා බලමු. drone එක connect කරගමු. හරි. ඉතින් අපි ආයෙත් පාරක් බලමු මේක රන් කරලා. ඉතින් මේ විදිහට තමයි පළවෙනි drone program එක උනේ. මේකේ response තියෙන්නේ මෙන්න මෙහෙම. මේ විදිහට තමයි response තියෙන්නේ. මුලින්ම drone එක initialize වෙලා තියෙනවා මෙන්න මේ port එකෙන්. ඊට පස්සේ commands එක ඊට පස්සේ response එක මෙහෙම take off එක ඊට පස්සේ ඒකේ response take off response එක ඊට පස්සේ forward 100 කියන්නේ මෙතන සෙන්ටිමීටර් 100ක් ඉස්සරහට එන්න ඊට පස්සේ ඒක response එක ඊට පස්සේ send command එකේ ඒක send command එක clockwise 90 degrees ඊට පස්සේ clockwise 90 degrees එකේ response එක ඊට පස්සේ land එකේ response එක එහෙම ඇවිල්ලා තියෙනවා. ඊට බලමු මේක program කරලා තවත් මොනවද අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් thank you for watching.